අපි ආවෙත් බොහොම අමාරුවෙන් අඩි 3ක් විතර පස් නේද? අපි මේ සුමන තිස්ස ගම්මානය බලන්නකො දැනටත් තාම කවුරුත් ආවේ නැහැ. අපේ ග්‍රාමසේක මහත්තයා විතරයි ටිකක් ඇවිල්ලා බලලා ගියා. අපිට බොණ්ඩ වතුර නැහැ, ලයිට් නැහැ, පාරවල් හොදගන්න මොනවත් නැහැ. පොඩ්ඩක් බලන්න නැහැ. මහත්තයා ඇවිල්ලා තමයි කෑම එකක් හරි දීලා ගියේ. කිසිම කෙනෙක් මේ වෙනකොට තාම ආවේ නැහැ බලන්නවත්. බුදුම අසරණ තත්ත්වයකින් ගම්මාන කට්ටිය මේ ඉන්නේ. ඔය පේනවා ඇතිනේ. මේ තම තමන්ගේ කට්ටියම තමයි හොදලා අස් කරගන්නේ. මේක වැඩක් නෑ ඉතින්. නිකන් හරි ඇවිල්ලා බලන්න එපා මේ මිනිස්සු ඉන්නවද මැරිලාද කියලාවත්. ඇවිල්ලා බලන්න එකෙක් නෑ. වැඩක් නෑ කතා කරලා. අඩු ගානේ මේ අපිට බොණ්ඩවත් වතුර ටිකක් නෑ. එක්ක වතුර බෝතල් ටිකක් හරි ගෙනත් දෙන්න එපා මේ මිනිස්සුන්ට තිබහනේ වාගෙන මේව ඇද ගන්න. ගෙවල් වල මිනිස්සු හරි ඇද ගන්නමනේ. කිසිම දෙයක් නෑ. කොච්චර උසට ආවද? වතුර ආවා උසට කියන්නේ අඩි 15යි ගෙවල් යට වෙන්න ආවා. උඩ සැබ්බයත් එක්ක වතුර ගියා. සැබ්බක උඩිනුත් වතුර ගියා. සැබ්බක මේ බලු සැබ්බකට දාගත්තා බට් ටික හරි බේර ගන්න ගියා. ඊට පස්සේ කිසිම දෙයක් බේර ගන්න බැරි වුණා. සැබ්බක උඩින් ආපු ඉන්න උඩට දාපුවත් ආයෙත් මේ ගහගෙනම ගියා. දැන් එතකොට ඔයාලා ඉන්නේ කොහෙද? දැන් ඉන්න තැනකුත් නැහැ. ඇත්තටම ඉන්න තැනක් නැහැ. ආම්තුරුන් කිව්වා ඇවිල්ලා විසංශලාවේ ඉන්න කියලා. ඉතින් තාම නැහැ. ඉතින් ඊයේ ඉඳන්ම තාම තැනකට ගියේ නැහැ. ඉතින් ඇහැරලා තමයි හිටියේ. ආයෙ වතුර එයි කියලා. කොහොම හරි වතුර බෑලා යනකොටත් පාන්දර 2ට විතර ඇති. ඒකම ඉතින් පාට වෙලා හිටියා. වතුර බෑලා යනකම්. ඒ ඇවිල්ලා ඉතින් ඉන්න තරක් නැහැ. පාරෙම තමයි හිටියේ දැන් වෙනකම්. දැන් ඉතින් පොඩ්ඩක් හරි යන්න තරක් නැතිනම් මේ කාමරයක් හරි සුද්ධ කරගන්න ඕනේ රැට ඉන්න. නැත්නම් ඉන්න තැනක් නැහැ නේ. වෙන කට්ටියක් ආවේ නැහැ. අපිට දැන් මේ කුණු සුද්ධ කරගන්න ඕන. මේ බලන්න මේ ටික ඔක්කොම තනිකර මඩ ඉස්සර නම් වතුරක් ආපු යටි නගර සභාවෙන් යවනවා මේ බෞසරයක් එමෙ යවනවා මේවා හොද ගන්න මේව කරගන්න කියලා හොදන්නත් කට්ටිය යවනවා. දැන් කවුරුත්ම නැහැ. වතුර ටිකක් නැහැ. පොඩි දරුවෝ ඉන්නවා. පොඩි දරුවෝ ඇඳුමක් දෙන්න. හොඳටම චූටි දරුවෝ ඉන්නවා. එක්ක ඒ ළමයි කැම්පස් එකක් දෙන්න ඕනේ. ඇඳුමක් දෙන්න ඕනේ. මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ දැන් මේ සැරේ වතුර. නොහිතපු මොහොතක මුළු රටටම මේ විදිහේ විනාශයක් වෙනකොට අපි රජයට දොස් කියන්නේ නැහැ. ඒ වුණාට ආපදා කළමනාකරණ ඒකකයක් කියලා බදුල්ලේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මොන හරි මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන කියලා. බ්‍රාහ්මණ නිලධාරිතුමා පුළුවන් විදිහට එතුමා උදේටත් මිනිස්සුන්ට පාන් කෑල්ලක් හරි දීලා දවල්ටත් බත් ටිකක් දීලා එතුමා මිනිස්සුන්ට කුසගින්න යනවා. පෙරේදරේ රැය 1යි වතුර එනකොට ඒ වෙනින් ඉඳන් එළිය යනකම් මේ මහත්තයා එතන හිටියා. මිනිස්සුත් එක්ක එකට හිටියා. ඉතින් ඒ වගේ නිලධාරීන්ට අපි ඇත්තටම ගරු කරනවා. රජයක් වශයෙන් අපිට කිසිම සහයෝගයක් නැහැ. ගොඩක් කනගාටුයි. උඩ තට්ටුවට තාම වතුර. මඩ පිළිලා තියෙනවා. දැන් ඔකට ඉන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? පන්සලේ නැවතිලා ඉන්නේ. වාල